ඔයාට මතකද මීට දවස් ගානන කලින් පිටකොටුවේ නවීකරණය කලද බස්නාතුම් පොල් අලුත් ඇලිය කරලා බස්නාතු පොලක් ආය විවෘත කරන්නේ ඒක දවස් කීපයක් ඇති මොකද වුණේ හරි ඒ අමතක් කරුණ අපියන් ජපානයට ජපානයේ පමතක් කරගන්න පොදුස්ථානයක් පස්සතු පොලක් වෙන්න පුළුවන් දුම්රිස්ථානයක් වෙන්න ජපානය සහ ලංකාවේ මේ රටල් දෙකතර මොක්තර වෙනසක් තිනව දැකල්ද ජපානය අවුදු 100ක් පරණ වනත් පුදුස්ථානයක් පිරිසිදුව හරි ලස්සනට අලුත් විදිහට තාමත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා හැබැයි ලංකාවේ අලුත් වැඩිය කරලා හෝ අලුතින් ඉදිකරපු පොදුස්ථානයක් දවස් කිහිපයක් මාස කීපයක් දතෙනකොට භාවිත කිරීමට නොහැකි ආකාරයෙන් අපිරිසිදු වෙලා ජරාජීර්ණ වෙලා විනාසෙලා තියෙනවා දකින්න පුළුවන් වා හිතන විදිහට මේකට හේතු මොකක්ද මේකට හේතුව අධ්‍යාපනයත එහනත්තා වෙන මොක්කර හේතුවත් හරි අද සංවාදලින් කතා කරන්න මේ ප්‍රශ්න ඒ කියන්නේ ජපානයේ පාසල් ළමුන් අපිරිසිතුයි කියලා කියන පැසිකිලි පවා පිරිසිදු කරගන්න දර්ශනය පිළිබඳ එනම් ස්කෘස්පන්සි රැසිසිල්ම මේ වැදගත් සංවාදයක් එක්ක ඉතිං ලංකාව ගොඩක් මිනිස්සු හිතාගන්නේ පිරිසිදු කරන එක අපේ රාජකාරෙක්නය ඒකට මෙනු සේවපන්න රජයෙන් නගර සභාවල මෙනු සේප යොදල තින ඉතින් අපිට ඕනෝන විදිහට පුුණදාලයන් පුළන් ඒ ඕන තරන් එකතු ගන්න සේවපන්නවල හිතාන ඉතින් ආර්ථනාත් කාමීව කොුණුදානවා බුලත් තිල ගහනවා පොදු දෙබල විනාශ කරනවා ඒවගේ දෙවල් කරන පැන් සමහරු තියෙන බුලත් කියල ගහන එක අපරට සංස්කෘතියක් ලූ අරික සංස්කෘතියක් කියල කියමකු එහෙම වනත් ඒක හොඳ දෙයක් නෙවේ ඒකින් අපිරිසිදු අපි කරන්න ඕන සංස්කෘතියෙන් හැමදේම් බැරගන්නතු හොඳ දේව විතරත් තියාගන්න කරම් අපි පුල්ලන් වෙන්න ඕන එක අයිතලද ඉතින් ජපානයේ විදිහ මේ වගේ නෙවෙයි මීට හාකස වෙනස් ඔකද ජපානයේ අය විශවාස කරන්නේ අධ්‍යාපනකයන් විභාග පාස් කරනකම නෙවෙයි එයා භාවිත කරන යාල අවට තියෙන පරිසරයට ගරු කරන එක තමා විභාග පාස් කරනටත් වඩා යාලගේ අධ්‍යාපනය ලබාද තකොට එයාල පාසලට පුංචිලමයගත වැඩිට දක්වාම ඒ ආකාල්පොටික ගොඩන්න තියෙනවා තමන් ආට තියෙන පරිසරය ගරු කරන්න ඒ පරිසරය ආරක්ෂා කරන්න පරිසර රැකගන්න විවිධ දේවල් එයාලගේ පාසල් වයසින්නන්න යාට පුළු කල තිය උදාරණක දිරි කියනවා නරු පාසල් ළමුන් ජපානය පාසල් ළමුන් සහ ගුරුවරුන් ඔක්කොම එකතු වෙලා පාසල අන්තිකාමරය කොරිඩෝ සහ විතරට සීම වෙන්න ඇතුව ඒ පාසලාවට පරිසරය සුද්ධ පවිත්‍ර කරන්න ගුරුවරු දෙමවපියෝ පාසල්ලම නොක්කොම එකතුවෙන තිං මේක හොඳකමයක් පද ගුරුවරුත් එකතුවෙනවා කියන්නේ පාසල් ළමයිට හොදාදර්ශය ඒතිතින් අපේ රටෙක් ඇති වෙනවානම් හොඳ දෙයක් කියලා අපි හිතනවා ඒවගේම අපි හිතනවා ගොඩක් අය අපි සිදුව කියල තියෙන වැසිකිටි මේ වැසිකිලි බව ජපානය පාසල්ලමන් ළමයි මේ සුද්ධ ගණ්ඩ යොදොල ඉන්නම් පද ඒකින් යාල ගොඩුඩ දාතින ආකල්පතමයි කිසිම රැකිව පහත් නැහැ කියනක තම යාල ගොඩු දාතින ආකත්මකොද අපි රටයිකන ගොඩක් ටයිකොල්ස් දාන රස් රැකයා කරන විතරයි හොඳ උසස් රැකිය අනිත්‍ය පහත් එහෙම එකක් නෑ ඕනම රැකියාව කොර බුරු වංචාවෙන් තොරව කරනවන එක උසස් රැකියාව ඉතිං වැසිකිලි සමුදර රස්සාාව උසක් රැකියාව ද පහත් නෑ කියලා ඒ ළමයිගේ ඔල්ලුවට දාන ආකල්පයක් හා මේක ඉතිං අපේ රටේ ඒවගේ දේවල්ටක් සිද්ධන අඩුයි මොකද බොහෝදුරට අපේ රටේ අපි කට්ටහි දඟන්නේ උනුහැදින් වෙනම සේයෝතියෝ ඉන්න නිසා ඕන් තර අපිට පාරපිසිදු කරපුලන් ඒවා එකතු කරන්න කට්ටී නිසා අපිට පුුණදම ප්‍රශ්න නෑගෙනගේ ඇතරම එක ඒ පරිසරයට අපිට හුස්ම ලබාදන පරිසිරි කරන අගහුරුවයක් ජාතික අපරාධයක් ඉතින් අපි විසින් අපිසිදු කරගන්නද අපිටම අස්කරගන්න පුළුවන්න එක පුුණු හැනිෙන් සේකන්න ලොකු කරන ලොකු දවකොකද යාලට තියන්නේ ගස් කොළන් වලින් වැටෙන කොලටික විතරක් අයින් කළ දානක විතරයි කෑ පුුණවෙච්ච කෑම පොලිතින් ප්ලාස්ටික් කොලේ දේවල් ඉසි කරලා
පරිසරය දිරන්නේ පරිසරයට අහිත කරන කිසිම දෙයක් අයින් කරන්න ඇත විදිමත් විදි බැහරකරොත් අපේ රට හරි ලස්සන් තිය කියලා හිතන්න පුළුව. ඊළඟ ප්‍රශ්න තමා ඇයි අපි රටේ ඕනම් පුබිස්ථානය සගයක් දෙයක් යනකොට ජරාජිමේන විනශරයන් ඒක ලොකු ප්‍රශ්නයක් දට එලාගේ අපි රට හැර ඕනින්දක් සතයකින් දෙකීමට විනශරය මේකට හේතු මොහක්කි මෙට හේතුව විදිර කියන්න පුළුවන් අයිතියක් නැතිකවේ හැඟීමක් මොකද අයිතප්ලවට හැඟීමක් නෑ කොද ජපන් දරුවෝ කුඩා කාලයද තමන්ගේ පන්තිකාමය පිස්ි කරගන්න එක තම මහන්සේ එතකොට ඒ මහන්සේට ප්‍රතිබලක් කියල ලස් තීරමකද එයාලා විසිම වහන්සේලා ලස්සන පන්තිකාවර අදන්න තුකට ඒ වහන්සේට වටිනාතවත් ඉන් කවදාවත් එයාලා වැඩිහල්ලනට පස්සේ පාරිපූදාලා පොදුස්ථාන විනස කරන්න මොකොද තමගේ පන්තිකාමරය පිරිසිදු කරලා එච්ච වහන්සේ වටිනාකම යාල දන්න නිසා මේ වීඩියෝ නරබන ඔයා පාසල් ශිෂික් වෙන්න පුළුවන් වැඩිහිටික් වෙන්න පුළුවන් ගුරුවරෙක් වෙන්න පුළුවන් හෝ මොනයම් හෝ පුද්ගලෙක් වෙන්න පුළුවන් කවුරු වුණත් අපි හැමෝම මේ රටේ ලෝකී ජීවිතේ මිනිස්සු එතකොට ස්වභාදාව අපට හුස්ම දුන්නොත් අභිජීවත්වය ඉතින් මේ වගේ වටිනා දෙයක් ලබා දෙන්න ස්වභාදාව රැක ගැනීම අපගේ පරම යුතු උත්සාහයක් වීම වෙනවා ඉතින් මේ වගේ වටිනාදයක් ලබාද සුපාදහමට එරෙහිව යන ඊසුන්ට අත්තන ඉල්ලමවා පහුගි කාලදී දකින්න ඒවගේ රිනාත්මක විපර්යාසන්ද අපිට මෝදීන්න අනිවාරම සිත්වන සුපාදහමට උඩින් කිසිවක් නෑ ඉතිං වාගේ අවංක අදහස පාලිකමෙන්ට කරන්න මේ වගේ සමාජීය වශයෙන් කදගත්වෙන සංවාද ඉදිරියටත් බලාපොරත්තු වෙනර අපි ගෙනග සස්ක්‍රයිප් කරන්නේ එනම් නැවතත් රසවත් මේ සංවාදයක මුණ ගැහෙනක අදර සමුගන්නවා ඔයාට සුබ දවස